ආයිබෝවන් කොහොමද ඔයාලට ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මං ඔයාලට ඩේ ව්ලොග් එකක් අරන් එන්න හිතුවා. ඉතින් මම නං අද මාසෙකට වඩා වැඩි කාලයක් ගෙදර ඉඳලා අද ඉස්කෝලේ ගියා. ඒ නිසා මට හිතුණා අද දවස ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. මේ සාරි එක තමයි මං අද ඇඳගෙන යන්නේ. අද නම් මම ගොඩක් සතුටින් ඉන්නේ. මාසයකට වඩා වැඩි කාලයක් මගේ පන්තියේ දරුවෝ ටික මම දැක්කේ නැහැනේ. ඉතින් අද එයාලා ඉස්කෝලෙට එනවනේ. මට හරිම සතුටුයි. ඒ අහිංසක මූණු ටික ඉක්මනටම මට බලා ගන්න ඕන. ඒ නිසා මං අද හරිම සතුටින් ලෑස්ති වෙලා පාසල් යන්න හදන්නෙමි. එයාලා නැතුව මං හරිම පාළුවෙන් හිටියේ. එයාලටත් මං නැතුව හරිම පාළුයිලු. ඉතින් මගේ පුතාට වගේම මම මගේ පන්තියේ දරුවෝ ටිකටත් හරිම ආදරෙයි. මගේ පන්තියේ දරුවෝ 28 දෙනෙක් ඉන්නවා. එයාලා හැමෝටම එකම විදිහට තමයි මම ආදරේ කරන්නේ. මං වගේම අනිත් ටීචර්ස්ලත් මෙහෙම වෙන්න ඇති. අවුරුදු 3ක් එයාලා මාත් එක්ක හිටියා. ඒ කියන්නේ 3 වසරේ ඉඳලා 5 වසරට තමයි මම මේ පන්තියේ දරුවෝ ටික අරගෙන ආවේ. ඉතින් තව ටික දවසකින් එයාලා මාව දාලා 6 වසරට යනවා. ඒ දවස මතක් වෙනකොටත් මට හරිම හිතට දුකයි. මොකද මෙච්චර දවසක් එයාලා හිටියේ මාත් එක්කනේ. ඒ වුණාට දුකක් දැනුණට මට සතුටකුත් තියෙනවා. මං එයාලා 6 වසරට සුදුසු විදිහට ඒ දරුවෝ ටික සූදානම් කරලයි තියෙන්නේ. එයාලා දන්නවා මම පාසලට එන වෙලාව. මොකද මම බස් එකේනේ පාසලට යන්නේ. බස් එක එන වෙලාවට මගේ දරුවෝ හැමෝම ගේට්ටුව ළඟට ඇවිත් මං එනකන් බලාගෙන ඉන්නවා. ඒ ඇවිත් මගේ බෑග් එක ගන්න, මගේ අත්වල එල්ලෙන්න, මගේ සාරි පොටේ එල්ලෙන්න එයාලා පොර කනවා. ඒ තරම්ම අපි අතර ලොකු බැඳීමක් තියෙනවා. තව ටික දවසකින් මගේ දරුවෝ ටික 6 වසරට යනවනේ. එතකොට මට අලුත් දරුවෝ පිරිසක් හම්බ වෙනවා. දැන් 2 ශ්‍රේණියේ ඉන්න දරුවෝ ටික තමයි මට ඊළඟට 3 ශ්‍රේණියේ ඉඳන් හම්බ වෙන්නේ. ලස්සනට ලෑස්ති වෙලා මම මේ පාසලට යන්නයි හදන්නේ. අපේ පාසල නම් තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව නෙවෙයි. මම කිලෝමීටර් 40ට වඩා බස් එකේ යන්න ඕන පාසලට. මම මෙහෙම පැයක් විතර බස් එකේ යන්න ඕන පාසලට යන්න. මේ බස් එකේ ගිහින් ටවුන් එකේ බැහැලා නැවත තව බස් එකකට යන්න ඕන. දැන් නම් මම පාසලට ඇවිත් ඉන්නේ. මට ඔයාලට මේ දරුවන්ගේ වීඩියෝ නම් ගන්න බැහැ. අර ඔයාලා දැක්කේ මගේ උදේ කෑම එක. මං අද බතල තම්බලා තමයි ගෙදරින් අරන් ආවේ.
අද ඉතින් පාසල පටන් ගත්ත පළවෙනි දවසනේ. අපේ පාසලේ හැම දරුවෙක්ම බුලත් දීලා හැම ගුරුවරයෙක්ටම අද වැඳලා ආශිර්වාද ගන්නවා. මේ ඒක තමයි ඔයාලා දකින්නේ. මම වැඩ කරන්නේ දුෂ්කර පාසලක. මේ ගමේ දෙමව්පියෝ හේන් ගොවිතැන් තමයි වැඩියෙන්ම කරන්නේ. මේ ගම හරිම ලස්සන ගමක්. මම දැන් අවුරුදු 6කට වැඩිය කාලයක් උදේ හවා මෙහෙම පාසලට බස් එකේ යනවා එනවා. මේ අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ලැබීමත් මම ලබපු ලොකුම වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. අපේ පාසලේ දරුවන් 500 ගාණක් ඉන්නවා. ඉතින් ඒ හැම දරුවෙක්ම අද මෙහෙම තමයි. ඉතින් දවල් වෙලා විදුහල්පතිතුමා අපේ පාසලේ සියලුම ටීචර්ස්ලා කැඳවලා පොඩි රැස්වීමක් තිබ්බා අපි ඉදිරි වැඩ කටයුතු ටික සාකච්ඡා කරගන්න. අපි මේ 11 පන්ති ළමයින්ට මොට්ටෝ කැම්පස් එකේ ළමයි ඇවිල්ලා වැඩසටහනක් කරනවා 26 27 ගණිතය. අද ඉතින් ලොකුවට මේ ඉගෙනීම් කටයුතු අපි සිදු කරේ නැහැ. එහෙම කරන්නත් එපා කියලා රජයෙන් දැනුම් දීලා තිබුණා. ඊට පස්සේ 1:30ට පාසල නිම වෙලා මම ඉතින් ගෙදර එන්න පිටත් වුණා. මම ගෙදර එනකොට හවස 3:05 වෙනවා. අද ටිකක් මහන්සි. මොකද කාලෙකින්නේ අද බස් එකේ ගියේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝම ආදරයෙන් පරිස්සමින් එන්න ඕන.